Productions. අද කොහෙද මෝඩ වැඩක් කරන්නේ? මොඩ දනුක මෝඩයා කියන්න එපා. ගම හැම එකම යමන මෝඩයා. මේ මොඩ දනුක මේ උඹට බැයිද අන්දෙක් වගේ රඟවන්න? අන්දෙක්ක. ඔය අන්දෙක්ද බං? අන්දෙක් වගේ රඟපාපන්. අඩුයි අඩු උඹ සුපිරියට කරනවා උඹ සුපිරියට කරනවා තවපා මේට මේට දාවා යම මේ දනුක මල්ලි දැම්ම රඟපාන්න ඕනේ නෑ අන්දෙක්ක ඉන්න කිව්වේ. දැම්ම රඟපාන්න ඕනේ නෑ අපි තැනට ගිහිල්ලා රඟපාමු දැන් යම මුදලාලි මේ අවුසපෙල්ල පාඩම් කරලා ඇස් දෙක කන වෙලා තියෙන්නේ ඒක හින්දා මෙයාට ඔක්කොම දෙනවා පරිප්පු තමයි අඩු පරිප්පු ටිකක් දුන්නා නම් ඉතින් හොඳයි නැති බැරි කට්ටියට උදව් කරනවා කිව්වා ඒක නේද පුතේ මට තේරෙනවා මේ ළමයාට හොඳ රැස් වෙනවා ඉස්සර මම දන්නවා මම මෙයාත් එක්ක හිටියා දැන් හොඳට පේන්නේ නැහැ මම ගෙන්න මොනවද ඕන ඉල්ලන්නකො නිකන් දෙන්න මුදලාලි පරිප්පු තමයි ඉතින් අඩු පරිප්පු 100ක් දුන්නා නම් හොඳටම ඇති එදා වේලේ පිරිමහ ගන්න දෙන්න ගිනි අයියා මුදලාලි අඩුවෙන් දැන් මේ පරිප්පු දෙන්න දැන් අනික් කටියට දෙන්නේ ආ දැන් ඔබ මොකක්ද කිව්වේ දැන් ඔබට ඇස්පෙල්ලා කොහේ ආයන්න අයියෝ ගිනි අයියා මම එක්ක යන්නේ ගිනි අයියා මට මොකක් පේන්නේ නැහැ ගිනි අයියා අනේ පය යන්න අපේ උන්ට ඔක පෙන්න ගන්න ගිහින් මෝඩ දනුක කියන්නේ නිකන්ද කියන්නේ උතට හරි අමාරුයි ගිනි අයියා මෝඩෙත් බං දනුක මල්ලි බං හොරි අනේ ගිනි අයියේ එහෙන් යන්න බෑ මල්ලි පොලිසියෙන් ඉන්නවා දැන් තමයි යන්න ඕනේ මෙහෙනේ පොලිසිය ඉන්නේ යන් මේ පොලිසියෙන් නෑ මේ පොලිසියෙන් ඉන්න බං කියන්නේ ආපන් බං අපි දැන් ඔහුන් ඔතන යා මෙහෙට දාන්න මමනේ ගිනි අයියා දන්නේ පන්සල් අන්න රාලාමි කොල්ලෝ දෙන්නෙක් එනවා එන්නේ හැටියට නම් ලයිසන් නෑ වගේ කුමාරි යුවා මෝඩ දෙකාගේ බයික් එක මේ අයියාගේ ගිනි අයියාගේ තපස් වයස කීයද මට වයස 16 16 ඔය වසර බයික් පදින්න පුළුවන්ද මේ ගිනේ තමයි එකන් ආයන් කියලා නෑ නෑ රාලහාමි මූ තමයි ඔක්කොම කරේ කොහෙද ගියේ ගිනි අයියාලා ගියා අර ඒක ගන්න ලයිසන් එක ලයිසන් ගිනි අයියා ගාව තිබ්බා ගන්න දනුකුඹ ගෙනාවේ නැද්ද දනුක ඇයි ගිනි අයියා ගන්නම් කිව්වේ අයියෝ දනුක අර එයා ගන්න ඔව් හරි බරය ලියන්න එනවා සලාමි යන්න වයිද යන්න එනම් ගිනි අයියා පොලිසියට යන්න හතරනේ බලහම් බන් දනුක උඹ හින්දානේ ඔක්කොම කිව්වා ගිනි අයියාට මං කිව්වා අර පැත්තේ යන් කියලා ඔයානේ මම එක්කන් ගේ පැත්තෙන් උඹ නම් මහ මොඩේ දනුක හරි වේදනයි මට ගිනි අයියා ඉන්න
මේ පිස්සෙත් මොඩේ තියා වරේ මේ හැංගි මේ බහිතවද මේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් ආයේ තියනවා කියලා හැංගි එන්න එන්න මෙහෙ යමන් පොල් ගලින් වල්ල කරන් වරෙන් ගහේ නගින්න වල්ල කකුල් දෙකට දාන වල්ල නෑනේ. අර වරෙන් කොහෙන් හරි ගිහින් ඵලය ටක් ගාලා වරෙන් ඈ ඉනේ අල්ලගෙන ආව. මට සිරේ කකුල් දෙකට තියලා මැහුවා වගේ මැහුවා නෙමෙයි හැදුවා ඉතින් සුපිරි වල්ල කොහෙද මං තිබ්බේ මේක ඔයාට ඒ වගේ වැඩක් නෑනේ. මං කොහෙන් හරි වල්ලගෙන ආනේ. පොල් ගහන්න ඉන්නකෝ. බලාගෙන ඇටි. සිරාවටම කොහෙන්ද ගෙනාවේ කියා යාටම ගහන්න. ඕ සිරාවන මේ ඔයා මේ ගෙදර නෑ කිව්වට මේ ගෙදර අයිතිකාරයා හිටියා. දැන් මං අයිතිකාරයාගෙන් වල් ඉල්ලන් ආවා. අයිතිකාරයෙන් තු වල් ඉල්ල ගත්තා ඔව්. යකෝ දිනේ ඔය වගාවත්තේ පොල් කඩන්න දෙන්නා දුන් දෙන්න හිටපන් කොහද දෙන්නවා මං හරි අයිතිකාරය එනවා ඔබම බලාගෙන මම යනවා දරුකුමත් කොහෙද යන්නේ? ඉන්න අපි එන්න මේව කරගමු. ඔව් උඹලා ආයෙ ගන්නද මගේ වත්‍රා ඊයේ තමයි එක්කන් ආවේ. කවුද පොල් කඩන්න කියලා ගහන්න නේද ඊයේ තමයි ගන්නේ කරන එක. යකෝ කවුද මේ මගේම බල් ඉල්ල ගන්න කියලා ඒක ජිනේ තමයි කිව්වේ. දිනේ අජිනේ තමයි මම නාකි උනාට සොට් ටික ඊයේ තමයි හැමදේම කළේ. මොකක්ද තෝ කිව්වේ ඊයේ තමයි හැමදේම කළේ. තෝ තමයි මේ ඔක්කොටම මුල තෝ එන මොඩේ දනුක හරි අමාරු. ඊයේ අය ඉන්න. දිනේ අනේ දනුක මල්ලි හොම උඹට මොඩේ කියන්නේ නිකන්ද කියන්කෝ මොඩේ වෙන කන්න බෑ දැන් වතුරේ වැටක් කිඹුලවිලා ඇතෙන් කියොත් මාව මම බැල ගන්නවා. උඹ ගනි පැන අතෑනේ වේ. එල්ලෙක් නෑනේ බං දනුක මල්ලියා බං අපිට බං මාර සිද්ධියේ ඒක ඒකයි අපිට මේ විදිහට ඉන්න හෙන ගාලා තියෙන්නේ බලන්න ඔයාලා කෙල්ලෙක් නැති ඊනේ අයියා. නෑනේ ඉතින් අපිට කෙල්ල නෑනේ මං ඔයාලා අල්ලපු ගමේ මේ තෝමසිරියාගේ කෙල්ල සෙට් කරලා දෙන්න. අනේ පාලයන් මොඩේ යන්න උඹට මම මොඩයා. මොඩියා තමයි ඉතින් උඹට කිසියක් බලපන් කරගන්න කොහෙ. බෑ මම බලපන් මම කෙල්ල සෙට් කරලා දෙන්නේ නැද්ද කියලා උඹට. බලපන් අද හවස් වෙන්න බලන් මේ කෙල්ල සෙට් කරලා දෙනවා. මම බලපන්. කෙල්ල සෙට් කරලා දෙනවා උඹට මක්කලා. දනුක මේ නම නම් කන්න එපා මගේ ඈ ඒ ජිනියා හිතන් ඉන්නේ මම මොඩෙක් කියලා. ඔක්කොම හිතන් ඉන්නේ මොඩියා කියලා බං. මට කන්න බැරි දෙයක් තියන්නේ. එතනම් කොහොමද ජිනියාට කෙල්ල සෙට් කරලා දෙනවා. අර නම් ඉවත් නෑ මට සෙට් කරලා දෙන්න. කොහෙද නං ගියේ? පන්ති ගියා අයියේ අන්තිමේ මේ එයාට පොඩි වැඩක් තියෙනවා. මේ දැන් ඉන්න ජිනේ අයියා හරිද? එයාත් එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යන් ඈ ඉන්නකෝ යන්න. ජිනේ අයියා මේ තරුපය හෝටල් එක පොකුල් කඩ පුළුවන් කෙල්ලෙක් ගෙනාවා ඈ.
යෝක් කෙල්ලවේ ලස්සනයි. මේ කවුද බං මේ බං? අර අල්ලපු ගමේ නංගි කෙනෙක්. ලස්සනයි. ඔබ ඵලයන්කෝ ගෙදර. ඇයි මොකද්ද නම මොකද්ද නම? නෙද්නි. ඒ ඵලයන්. ඉතකනේ උඹ. ඉතින් මා මොකෙක් වගේද උඹට පේන්නේ? ඉන්නේ මාත් එක්ක විහිළු ගන්න එපා මම දනුක මල්ලිය. දැන් බලන්න කරමු මෝඩ වැඩේ බං. උඹ මෝඩේ බං දනුක මල්ලි බං. මම මොඩියා. බං මේ නංගි මල්ලි කෙනෙක් එනවා බං මෙතෙන්ට. ආම් බලන්න. ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම මාළුවා. ඕක විකුණන්න හැකි ලක්ෂ 50කට විතර. ආම් බලන්න. මලකී මොනාද අය කරන්නේ මේ නෑ වුණා. උඹට පිස්සු දෙයක ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම මාළුවා ඔතන ඉන්න. උඹ මම මෝඩේ බං. මෝඩ තරුක කියන්නේ නිකන්ද කියහක්කෝ. ඕඩියා. දැන් නාලා මරේ. අය කතා කරන්නේ ගිනි අයියා. මෝඩයා